මගේ යාළුවෝ හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා යෂියෝ YouTube channel එකට. ඉතින් මම අද ලේස්ති වෙලා ඉන්නේ ගමනක් යන්න. බලමු මම කොහෙද යන්නේ කියලා. ඉතින් ලේස්ති වෙලා බයික් එකත් අරගෙන යන්න ගියා. ඉතින් බද්දෙගම පාරෙන් තමයි අපි යන්නේ. ඔය තියෙන්නේ බද්දෙගම ඔරලෝසු කනුව. මෙතනින් හැරිලා ඉතින් අපි ඉස්සෙල්ලම ගියේ රසවාඩියට. උදේට මොනවා හරි කන්න ගන්න. ඉතින් ඔය ඉන්නේ මම. ඉතින් මම ඇහුවා ඉන්දියාප්ප තියෙද කියලා. හැබැයි ඉතින් ඉන්දියාප්ප 75ක ඕඩර් එකක් දීලා තමයි ඔයාට දෙන්න වෙන්නේ කිව්වා. ඉතින් එච්චර වෙලාවක් එතනට වෙලා ඉන්න බැරි හින්දම මම බිත්තර රොටි අරගෙන එතනින් යන්න ගියා. ඉතින් කියන්න සතුටුයි ටික වෙලාවක් යනකම් වැස්සා. ඉතින් අපි එළියට බහින්න ගියාම හැමදාම ඔය වගේ හොඳටම වහිනවා. ඉතින් ඔන්න ටික දුරක් ගියාට පස්සේ මම මුහුද දැක්කා. ඉතින් ඒක දැක්ක කියන්නේ මාර සතුටුයි. මොකද එතනට යන්නනේ ආවේ. ඊට පස්සේ ඉතින් කොහේ තිබ්බ බඩජාරිකමක් ඇඟට ගැහුවද කියලා දන්නේ නැහැ. අච්චාරු එකක් ගත්තා. ඊට පස්සේ ඉතින් අච්චාරු එකත් අරගෙන ඉන්න තැනක් බලාගෙන දිගටම ආවා. ඉතින් ඔන්න ආවට පස්සේ ලස්සන ප්ලේස් එකක් හම්බුණා. මෙතනට මුහුදේ වැඩි ඒරියා එකක් පේනවා. ඉතින් හරිම ලස්සනයි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පාගන්න යන්න බෑ. ඔය ඉතින් මං හප යන චුවින් ගම් එකක් පොඩි කම්මැලි කමට. කොහොම හරි ඔන්න තැනක් හොයාගෙන වාඩි වුණා. ඉතින් හරිම සතුටුයි. එතනට මුහුද හොඳට පේනවා. ඉතින් ඔන්න වීඩියෝ එකක් ගන්න කලින් අච්චාරු එක කෑව තියෙන පෙරේත කමට. පස්සේ තමයි මතක් වුණේ පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තනම් හරි නේද කියලා. ඔය ඉතින් අන්තිම ටික තමයි ඉතින් කෑවනේ. හරි ඊට පස්සේ ඉතින් ඔන්න ටික වෙලාවකට පස්සේ මට හිතුණා මුහුදු වෙල්ල පාගන්න යන්න. ඉතින් සෙරප්පු දෙක අතර ගත්තා මොනෝ නැතත් ওই දෙක ගහගෙන යන නිසා. ඊට පස්සේ ඉතින් පාගනවා. මට වෙලාවකට අමුතු ආසාවල් තියෙනවා. ඉතින් මට දැනුත් හිතෙනවා මේ මුහුදේ එහා කොනට යන්න. ඉතින් එහා කොනට යන්න තියා මට පොඩ්ඩක්වත් පීන ගන්න බැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක තමයි මට ඒ වගේ අදහස් ඔළුවට එන්නේ. ඔය වෙලාවේ නම් ඉතින් මාර අවුවක් තිබුණේ මාර රස්නයක්. ඉතින් මුහුදු වෙරළේ කවුරුත් පේන්නවත් නැත්තේ රස්නේ නිසාම කියලා මට හිතුණා. ඉතින් මට තියෙන පිස්සුවක් වෙන කාටවත් නැහැ කියලා ඒ වෙලාවේ පොඩියට දුකකුත් ආවා. ඉතින් කමන්නේ කොහොම හරි මුහුදු රැල්ල පෑගුවා. ඉතින් පාගන ආසේ ඔය මම ඇහිඳින්නේ පොඩි සුකුරුත්තන් කෑලි. ඉතින් මං හරි ආසයි මේ සිප්පි කටු කෑලි වලට. මුහුදේ තියෙන සිප්පි කටු කොච්චර හින්දාත් ඉතින් මං දන්නවා මේවා ගෙදර ගෙනියන්න බෑ කියලා. ඒක හින්දා ඉතින් අතට අරගෙන ලස්සන බලලා ආයෙ මුහුදටම දාලා එනවා. අයියෝ හරිම දුකයි. ඉතින් මොනවා කරන්නද? මට මේ මුහුද දැක්කම පරණ මතකයක් අලුත් වෙනවා. ඒ තමයි මම පොඩි කාලේ ගියා නැන්දලත් එක්ක වැල්ලේ දේවාලේ. වැල්ලේ දේවාලෙත් මුහුද තියෙනවනේ. ඉතින් කොහොම හරි මායි එහි ලොකු මල්ලි හොයාගන්න නැති වුණා. හොයාගන්න නැති වුණා කියන්නේ අපි දෙන්න අතරමං වුණා. හැබැයි ඉතින් කොහොම හරි එතන එනවුස් එකෙන් මගේ නමයි මල්ලිගේ නමයි කිව්වා. කිව්වට ඉතින් එනවුස් කරන තැන අපි දෙන්න දන්නේ නැහැ. හොයාගන්න බැරි වුණා. කොහොම හරි ඇවිදලා ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ නැන්දව හම්බ වුණා. ඉතින් ඔන්න ඔහොමයි උනේ. ඒ වගේ වැඩත් අපිට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඉතින් එදා නම් මාරට බය වුණා. මොකද ඒ දවස්වල ඉඳන්ම මම මුහුද දැක්කම ටිකක් බයයි. වැල දේවාලේ කොහෙන් ගියත් ඉතින් මුහුද හම්බෙනවනේ. ඊට මත් ඉතින් මල්ලිත් පොඩි. මම පොඩි කියන්නේ මල්ලිත් පොඩිනේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි මට වෙන වැඩ. ඉතින් ඔන්න කොහොම හරි මං ගොඩාක් ඇහිඳ ගත්ත බලන්න එක ඒවම ගුලිබිලි කට්ටකුත් තියෙනවද මන්තයි ඒ අත්තරේ. ඉතින් හරිම ලස්සනට තිබ්බා. ඉතින් ඔය කොච්චර හිඳගෙන ගියත් මං අන්තිමට මුහුදට දාලම ආවා. ඉතින් ඒවා මොනා කරන්නද? ඉතින් ඔන්න ඊට පස්සේ කොහොම හරි මට පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි ගියා. කොහෙටද? ඔය රතු පාටින් දිලිසි තියෙන්නේ. පිට්සා හට් එකට. කොහොම හරි ඉතින් ඔන්න ඒක ඇතුළට ගියා. ගියාට පස්සේ ඉතින් ඒකේ සෙනග පුරවලා. ඔය ඉතින් ගාල්ලේ බ්‍රාන්ච් එක අපිට කරාපිටියකට ගියා නම් ඒකේ පොඩ්ඩක් කට්ටිය අඩුයි. අපි ඉතින් ළඟ නිසා ගාල්ලේ එකටම ගියා. ඉතින් ඔය ඉන්නේ ඇතුළේ ඉඳන් ගත්ත පොඩි වීඩියෝ කෑල්ලක්. ඉතින් මන් දන්නේ මේ කට්ටියගේ මූණ නම් පේන්නේ නැති නිසා ලොකු අවුලක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් හැම ටේබල් එකක්ම බුක් වෙලා තිබ්බේ. ඒක නිසා ඉතින් අපි පිට්සා එක අරගෙන ආවා නැවතත් සුපුරුදු තැනට. ඉතින් අර EGB නැතුව කෑම එපා වගේ කොකා කෝලා බෝතලයකුත් ගත්තා. ඉස්සෙල්ලම ඉතින් කොකා කෝලා උගුරක් බීලා තමයි අන්බොක්ස් පාරක් දාන්න ගියේ. අනේ ඉතින් දිලිසි තියෙන්නේ මේ චිකන් බටර් පිට්ස් එකක් නේ කියලා කන්න ගත්තා. ඒකට ඉතින් අපිට අමතර සෝස් පැකට් දෙකක් හම්බුණා. ඒක කොහොමත් හම්බෙනවනේ. ඊට පස්සේ ඉතින් වැඩි කතා වුණ නෑනේ ඉතින්. වැඩේට බහිමු. චන්ඩිය වගේ ඉතින් සෝස් පැකට් එක අතින් කඩන්න ගත්තට මං වෙනදට නම් කඩන්නේ කටින්. වීඩියෝ එක නිසා මං අතින් කඩන්න ගත්තා. හරි ඉතින් ඔන්න පළවෙනි කෑල්ල මං තමයි කෑවේ. අම්මා ඒක මාර රහයි. ඒ වෙලාවෙ හිතච්ච එක තමයි මං දැන් ඔය කිව්වේ. මොකද ඉතින් මං දැන් ගෙදරින් දන්නේ මේකේ වොයිස් දාන්නේ.
ඒ වෙලාවේ දැනෙච්ච ෆීලින් එක මට දැන් නෑ ඉතින්. ඒක කෑවට පස්සේ ඉතින් ඒක ඉවරයිනේ. හැබැයි ඒක ඇත්තටම රහයි. චිකන් නම් හැබැයි ඒක නිකන් කරියකට දාලා තිබිච්ච ඒවා දාලා තිබුණා වගේ. හැබැයි චීස් පිරෙන්න තිබ්බා. ඉතින් ඇත්තටම රහයි. හැබැයි ඕකේ අඳුරු පැතිකඩක් තියෙනවා. මට වෙලාවකට හිතෙනවා මං ඔය රෝස් පාන් එකක් කනවා වගේ. රෝස් පාන් එක උඩින් නිකන් අමුතු අමුතු කෑලි කෑලි ටිකක් දාලා ඒක කනවා වගේ මට වෙලාවකට හිතෙනවා. කෑම කන වීඩියෝ එක නම් ටිකක් ලොකුවට දික් කරන්න හොඳ නෑ තමයි. මොකද ඉතින් ඔයාලට ආස හිතන නිසා. හැබැයි ඉතින් මේකේ මගේ කන වීඩියෝ එක ටිකක් දිගයි. ඔන්න මං ඉතින් පෙන්න පෙන්න කනවා. මුකුත් හිතන්න එපා ඉතින්. කනවා ඉතින් පළමුුවත් කෑම දෙවනුවත් කෑම තෙවනුවත් කෑම කියලා අපි හැමදේම කරන්න ඉතින් කන්නනේ කියලා තමයි ඉතින් ඔය කන්නේ. කාලෙ වෙලා බැලුවම ඉතින් ඕන්න වෙලාව පහු වෙලා අම්මා ඉතින් චුට්ටක් කිව්ව කලින් එන්න අද අම්මා ගෙදර නිසා කියලා. ඉතින් අම්මා කැමති නැහැ අම්මා ගෙදර ඉන්න දවස්වල මං ඇවිදින්න යනවට. ඉතින් ඔන්න ගෙදර බලා පිටත් වුණා. කොහොම හරි ගියා. හැබැයි ඉතින් උදේ දෙයියෝ පොඩ්ඩක් අහක බැලුවට හවස් වරුවේ නම් දෙයියෝ මූණ බලලා තිබ්බා. මොකද ඉතින් වැස්සේ නැහැ. මොකද වැස්ස නම් තව පැය භාගයක් පැයක් විතර පරක්කු වෙන්න තිබ්බ ඉඩකඩ බොහෝ සෙයින් වැඩි. හැබැයි ඉතින් ඔන්න ගියා. ඉතින් ඒ අතරෙත් අපි මුහුද බලාගෙන ගියා. ඉතින් මට මේක දාලා එන්න හිතෙන්නේ නැහැ. හැබැයි ඉතින් එතන නතර වෙලා ඉන්නත් බෑ. ඉතින් කොහොම හරි වෙලාව ගිහිල්ලා ගෙදර යන්න ඕන්න මෙන්න තිබුණේ. ඉතින් ඔන්න අදට වීඩියෝ එක ඉවරයි. මාත් එක්ක මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you ආදරෙයි.